හයි ඔන්න අද මේ බ්ලොග් එකේ තියෙන්නේ මගේ යාළුවෙක්ගේ කොන්වොකේෂන් එකේ ලස්සන මෙමරීස්. උදේම කේ ෆ්ලෝර් එකට ගියා අපි එයා වෙනුවෙන් ඕඩර් කරපු ඒ ෆ්ලවර් බොකේ එක අරගන්න. ඉතින් කේ ෆ්ලෝර් එකට ගියාම එතන මල් යායක් කිව්වොත් හරියටම හරි. ලස්සන මල් එක වර්ග එක කලර්ස් වල මල් තිබ්බා. මේ අපි ඕඩර් කරපු එක නෙමෙයි. ඒක ලස්සන හින්දා තමයි වීඩියෝ එකට අරගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි ප්ලේස් කරපු අපේ ඕඩර් එක. ඒ ලස්සන බොකේ එකත් අරගෙන අපි ස්ලිට් එකට යන්න පිටත් වුණා. මේ පික්නික් එකේ යන ගමන් අරගත්ත වීඩියෝස් වගේක් ඒ ලස්සන බොකේ එකේ මගේ යාළුවා ස්ටිච්ට කැමති කිව්වා. ඉතින් ඒක හින්දා අපි ස්ටිච් කෙනෙකුත් ඇඩ් කරගත්තා. කොහොම හරි අපි ස්ලිට් එකට විනාඩි 45ක් වගේ ඇතුළත ආවා. මේ තමයි අද දවසේ ස්පෙෂල් ගර්ල් ගේෂ්නා. ඉතින් එයාගේ කොන්වොකේෂන් එකට තමයි අපි ආවේ. ඉතින් ඔහොම ඉන්න ගමන් ලස්සන ෆොටෝස් වගේක් අපි කට්ටිය අරගත්තා. ගේෂ්නාගේ ස්පෙෂල් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. අන්තිමට සෙරමනි එකට යන්න පරක්කු වෙනවා කියලා අපිට බයි බයි කියලා යන වෙලේ හදිස්සියේ ගත්ත වීඩියෝ එකක් තමයි මේක. ඉතින් දවස පුරාම හරිම සතුටින් hina වෙලා තමයි අපේ ගේෂ් එදා හිටියේ. බලන්නක ලස්සනට ඇවිදගෙන යන විදිය හරිම ප්‍රවුඩ් මූමන්ට් එකක් තමයි මේ. අසයින්මන්ට්ස්, එක්සෑම්ස්, ප්‍රසන්ටේෂන්ස් මේ හැමදේම අවසානයේ අද තමයි ගේෂ් බලාගෙන හිටපු ඒ ලස්සනම දවස ඒ ලස්සනම මූමන්ට් එක. අපේ ගේෂ් ෆයිනලි ග්‍රැජුවේට් වුණා. සෙරමනි එක ඔන්ගෝයින් තියෙද්දී මායි මගේ අනිත් යාළුවෝ ටිකයි ආවා කැෆේ එකකට. ස්ලිට් එක ළඟම තිබ්බ චුට්ටක් එවලේ ඇත්තටම කියනවා හරිම රස්නේ දවසක්. ඉතින් මොනවාම හරි කූල් දෙයක් බොන්න ඕනේ කියලා තමයි අපි මේ කැෆේ එකට ආවේ. හරිම ලස්සන කෝසි වයිබ් එකක් තමයි තිබ්බේ. හරිම කාම් ප්ලේස් එකක්. ඉතින් එතන ඉන්න ගමන් අපි ඕඩර් කළා බබල් ටී එකකුයි ඊට අමතරව චොක්ලට් මිල්ක් ෂේක් තුනකුයි. අපි ඉතින් කතා කර ඉඳලා ඊට පස්සේ ස්පා සුපර් සෙන්ටර් එකට ගියා කන්න මොන හරි ගන්න කියලා. හැබැයි කීපු ගමම දැක්කේ ලස්සන මල් ටිකක්. ඊට පස්සේ අපි කෑම ගන්න මෙන්න මේ පැත්තට චුට්ටක් ගියාම එතන එක varieties වල කෑම තිබ්බා. ස්වීට් අයිටම්ස්, එතකොට සේවරි අයිටම්ස්, එතකොට සෑන්ඩ්විචස්, ජූස් වර්ග මේ දේවල් තිබ්බා. අපි ප්ලේස් කරපු ඕඩර් එක හැබැයි අපිට හම්බ වෙනකන් ගොඩක් වෙලා අපිට ඉන්න වුණා එතන. රෂ් එකකුත් තිබ්බා. රෂ් එක තිබ්බට වඩා එතන ටිකක් ටයිම් වේස්ට් එකක් නම් වුණා. මේ තමයි අපි ඕඩර් කරපු අපේ ඕඩර් එක. අන්තිමට මේ ටික කාලා ගෙදර එන්න මයි මගේ යාළුවෝ කට්ටියයි පිටත් වුණා. So that's it. Bye bye.